වහින්න වගේ එක්ක වැහලා පායලා වගේ එක්ක ඉර බැහැගෙන යනවා වගේ මොකද හිතෙන්නේ මේ පින්තූර ටික දැක්කම? මේ එකක්වත් නෙමෙයි මේ පින්තූර ඇත්තටම ගත්තේ 2022 නොවැම්බර් ඩිසෙම්බර් වගේ මාසවලදී. ඔයගලන්ට මතක ඇති අපේ රටට ඉන්දියාවෙන් දූෂිත වූ වායු හමලා අපිට මෙන්න මේ වගේ අඳුරු පරිසරයක ඉන්න සිද්ධ වුණා. එතකොට ඒක සිද්ධ වුණේ දූෂිත වායුගෝලය නිසා ඉර එළිය පොළවට පතිත වෙන්න බැරි වුණා. මොකද ඒ අංශු වලින් ඉර එළිය වළක්වපු නිසා. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ අපිට දැනගන්න ලැබුණා ශ්වසන රෝග උත්සන්න වුණා කියලා. ඒ වගේම ඒ වගේ කටයුතු හින්දා මොකද වුනේ සමහරක් වෙලාවට පාසලුත් වහන්න වුණා කියලා තමයි මගේ මතකෙ තිබුණේ. ඉතින් අපි ඒ කාලේ මොකද්ද කරේ? අපි හැමෝම ළම ඉන්දියාවට බැන ඉන්දියාවට ඇඟිල්ල දික් කරමින් කිව්වා බලන්නකෝ මේ හරිම කරදරයක් නෙමේ ඉන්දියාවෙන් දූෂිත වායුව අපිට ඇවිල්ලා අපිට මේ කරදරයක් ඇති වෙලා කියලා. ඉතින් අපි හිතුවේ අපි හරිම අහිංසකයි කියලා. මොකද හිතෙන්නේ ඒ ගැන? අපි ඇත්තටම අහිංසකයිද? එහෙම නැත්නම් මේ වගේ ප්‍රශ්න වලට අපිත් වගකිය යුතුයිද? අපි ටිකක් හිතලා බලමු. විද්‍යාඥයන් නම් කිව්වේ සුළං ධාරා නිසා තමයි මේ වායුගෝලය ඉන්දියාවෙන් අපේ ලංකාව පැත්තට ඇදීගෙන ආවේ කියලා. කොහොම වුණත් මම හිතන්නේ අපි හැමෝම හිතලා බලමු අපි දවසකට කීපාරක් හිතනවද මේ වායුගෝලයට සිදුවන හානිය අවම කරන්න අපේ දවසේ ක්‍රියාකාරීත්වයන් පාලනය කළ යුතුයි කියලා? මම හිතන්නේ අපි එකපාරක් හරි හිතලා එක ලයිට් එකක් ඕෆ් කළා එහෙම නැත්නම් අපි පාවිච්චි කරන බඩු ප්‍රමාණය අවමයක් කරගෙන නේද ඒ වගේ දෙයක්වත් කරොත් මම හිතන්නේ අපි මේ ස්වභාව ධර්මයට එහෙම නැත්නම් වායුගෝලයට පිටවන අපද්‍රව්‍ය ප්‍රමාණය අපිට අවම කරන්න පුළුවන්. කොහොම වුණත් අපේ සාමාන්‍ය පුරුද්ද තමයි අනුන්ට ඇඟිල්ල දික් කරලා අපි බොහොම නිවැරදි ඒ වගේම අහිංසකයි කියලා හිතන එක. ඉතින් මං හිතන්නේ යම් දවසක අපිටත් අපේ රටෙත් මේ වගේම සිද්ධි ඇති වෙන්න පුළුවන්. අපි හැමෝම අල්ලම පොඩ්ඩක්වත් වායුගෝලය ගැන හිතන්නේ නැතුව දිගටම මේ වගේ කටයුතු කරොත්.